කවි බණ ආසන්නයි පින්වත සැරසෙන්නේ බණ අසනවා නම් පින්මය සිදු වෙන්නේ පෙර සිට පැවත එන සිරිතක් රකිමින්නේ දම් අවවාදයයි මම පළමුව දෙන්නේ සදහැවත්නි අද පුරපසළොස්වක පොහොය දවසේ අප දෙනම ITN නාලිකාව හා සහසම්බන්ධ වී සූදානම් වන්නේ ලක්වැසි ලෝවැසි බෞද්ධ පින්වත් හැම දෙනාටම කවියෙන් මනහර බුදුබණ පහදා දීමටයි. ඉතින් අද අපි සූදානම් වන්නේ අත්‍යවශ්‍යම කරුණක් වන්නා වූ අප රටේ අප සමාජයේ දිනෙන් දින පෙරහුමට යන්නා වූ අපේ දරු පරම්පරාව පිළිබඳව නොමග නොයන් පුතේ කියන මාතෘකාවෙන් යුගාසන කාව්‍ය ධර්ම දේශනාවක් සිද්ධ කරන්නයි සූදානම. ඉතින් පුංචි දූල පුතාලා අයියලා අක්කලා අම්මලා තාත්තලා පින්වත් හැමදෙනාම කෑකෝ ගහන්න නැතුව නිශ්ශබ්දව ධර්ම ගෞරවයෙන් හොඳින් කවි බණ ශ්‍රවණය කරලා Tamanගේ ජීවිතය ධර්මයෙන් වර්ණවත් කරගන්න කියා අප දෙනම් වහන්සේ ඔබෙන් ඉල්ලා සිටිනවා. සිතින් සිතට දහම් විදුනන බෙදාලෝ සත netin සැනසූ විතරාගී බුදු පියාණන් වහන්සේගේ සිරිමුවගින් දෙසූ දහම් පදයකින් විදක් දේශනා කරන්නයි අපගේ මේ සූදානම. netin සිතින් ඇදහැලෙන අමා ගඟුලක සුව ලබන්නට අප යොමු කළ සම්බුද්ධහම් පද මොහොතක් යමුනම නෙවි ඔබේ සවනත. සසල හදට සැනසුම් සුව ලැබුණා යුග ආසන කාවි බණ පද ගෙතුණා බුදු බණ පද වෙත සිත ගත යොමු යුගාසන කාවි බණ පද අසමු බුද්ධ ජන පංකජ බෝධන විසුත බානුරන්සිනිබ කිත්තියුතං නමු විබ සංහති කුම්භ විදාරණ චේක නරුත්තම සිහ සමං චේක නරුත්තම සිහ සමං සුර නර වන්දිත චක්කවරං කිත ලක්කන මණ්ඩිත පාදයුගං පනමමි සාදර දස බලධාරිත දේහ විරාජිත බුද්ධ මහං දේහ විරාජිත බුද්ධ මහං සසර පුරාවට පෙරුමන් පුරමින්
තුන් ලෝකය නිබා දෙවදිනනා මිහිර ගලන සිරි සඳහම් දෙසමින් කෙලෙස් අඳුර නිබා දවනසනා කෙලෙස් අඳුර නිබා දවනසනා අතිර කෙලෙස් බෑමි අතහැර දමමින් අමාදොරට නිබා දෙව වඩිනා නිතර වඳින්නෙමි දොහොත් මුදුන් බැඳ අංගීරස නිබාඳව දියනා අංගීරස නිබාඳව දියනා තසින තමෝග විනාසන භාසොර ලෝක සුවිත් සුත දීප සමං දින සුත කංචන හංස නිසේවිත වාරි ජරාපිත සාරතරං බුද්ධ ජනතෝ මන කාම දදාතුල බුද්ධ මුදීරිත සෙට්ට තරං පනමමි මබභූත සාදර සංතත ධම්ම මහං වාර සීති පතං ධම්ම මහං වාර සීති පතං අවර අවාදුක් ලතැවුල් මනසින් අමනිව නම සදනා මිහිර කලන කන් කලුනින් නාදෙන් අමර සැපත ගෙනිනා නිතර සමාහිත සිතුවිලි මත කොට හදේතහුල් නිවනා පවර ගුණෙන් යුතු තෙවලා පිටකය නමදින්නෙමි නිතිනා නමදින්නෙමි නිතිනා ජනමන තෝසන සීල විභූෂණ ලංකත සුන්දර දේහදරං සුගත වරේරිත ධම්ම සුනිම්මල නීල සුසෝදිත බුද්ධ මනං නීල සුසෝදිත බුද්ධ මනං වර කරුණාකර ලෝක හිතාමත සාදන මුත්තම ඥානයුතං පනමමි සාදර සාරජිතෝ රස සම්බ පාප හත සංගවරං පම්බ සාත හත සංගවරං නතං කම්මං කතං සාදු
යං කତ୍වා අනුතත්පති යස්ස අත්සුමුකෝරෝදං විපාකං පාටි සේවති. තමා විසින් සිදු කරන ලද යම් කර්මයක් සිහි කරන විටදී තැවේද කඳුළු වැටේද එබඳු අකුසල් කර්ම නොකොට සිටීම උතුම් වේ. සමාජයම අද ඇත්තේ පිරිහුම දකිනා තැනේ ඇසෙන විටත් එවන් පුවත් අපේ සිතට බිය දැනේ. නොමගට ගිය දූ දරුවන් අප මෙන් දැසට පෙනේ. ඒ පිළිබඳ කරුණු බිඳක් අද දින කවියෙන් ගෙනේ. අද දින කවියෙන් ගෙනේ. වැරදි කළොත් කෙදිනක හෝ දැසට කඳුලැලි නැගේය. කළ වරදට අනුව පසුව විපාක දුක් ගිනිගෙනේය. යහපත සිදු කරන අයට අපමණ සැනසුම දැනේය. එය ලොවනිය දහමක්මයි සම්බුදු වදනෙහි පෙනේය. සම්බුදු වදනෙහි පෙනේය. බුදුරුවන් දම්රුවන් සංගරුවන් ශ්‍රද්ධා සිතින් අභිවන්දනය කරමින් අද දින කාවමේ ධර්ම දේශනාවෙන් ඔබට කියා දෙන්නට සූදානම් වන්නේ අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් පිරිහී යන සමාජ දේහයක වෙනසීම දකින අපේ අනාගත දරු පරපුරේ ඛේදවාචකයේ පිළිබඳවයි. තරුණ බාල මහලු කොයි කාටත් නැවතත් සිතා බැලිය යුතු කරුණු රැගත් මෙම කාවමේ ධර්ම දේශනාව අසන්න ඔබත් සවන්පත් ඉවර කොට මෙසේ සදැහැති හැඟුමින් අටසිල් අරගෙන සිව්පෝයට සිල් අරගත්තෝ සිරිලක් දිවායින අද දින කුරිරුයි මෙලකට විත් ඇත තිරිසත්තු තමන්ගේ දරුවන් පමණද දරුවන් කොයි කොතනද අද පින්වත්තු බලන්න වෙනසී යන හැටි දින දින අනේ අපොයි අපේ දූපුත්තු අනේ අපොයි අපේ දූපුත්තු බිලිඳු කැකුළු සිය තින්ම නසාලන තමන්ගේ කුස පිළිසිඳ ගත්තෝ ඉන්නවා ඕනෑ තරමින් මිහි මත බුදු බව පතනා බෝසත්තෝ බුදු බව පතනා බෝසත්තෝ
මිනිස්සුන්ට වැඩියෙන් හරි ඉහළයි ඔව් අද දවසේ වනසත්තු බලන්න නොමගට ගිහින් හිඳින හැටි අනේ අපොයි අපේ දූපොත්තෝ අනේ අපොයි අපේ දූපොත්තෝ මල්වැනි දරුවන් නොරටට විකුණා රුපියල් 7-8 අරගත්තු මිනිස් කමක් නැති මිනිස් කයක් ඇති සමාජයකි මෙය බිලිගත්තු එවන් අතීතක මතක සුළඟ විත් සිත රැදි සැනසුම දැහැගත්තෝ වෙනසී යන එක පුදුම නොවෙයි අනේ අපොයි අපේ දූපුත්තු අනේ අපොයි අපේ දූපුත්තු සුපින්වත්නි අපාසා ඇති පරිදි අවවාදයට වඩා උතුම් වන්නේ ආදර්ශයයි. නමුත් අපේ සමාජයේ සමහර වැඩිහිටියන්ගේ නොමනා ක්‍රියාකලාප නිසාවෙන්ද දෙමාපියන්ගේ වැරදි පූර්වාදර්ශ නිසාවෙන්ද සමහර දරුවන් අද නොමකට ගොස් සිටින බවක් අපට පෙනේ. එවන් දරුවන් සුමකට ගන්නට නම් පෞරුෂයක් අවශ්‍යම වේ. එවන් පෞරුෂයක් නැති වැඩිහිටියන් නැති රටක අප මේ සූදානම් වන්නේ. නොමකට ගිය දරුවන් ධර්මානුකූලව සුමකට ගැනීමටයි. මේ අසන්න මේ අපේ රටේ නොමග යන දූදරුවන්ගේ යථාර්ථයයි. මත් කුඩු මත් පෙති ඕනෑ තරමට ඇවිදින් ඇත දරුවන්ගේ අතරට ගිනි ජාලා වැසී වටසේ කතරට ඇවිලෙයි ගත සිත අතදී මරුවට ඒ මල් මේ මල් කියමින් තරගෙට මල් වැනි දරුවන් හිරි මල් වයසට හසු වී තැන තැන මත් මල් රකුසට යන හැටි පුදුමයි අඳුරින් අඳුරට මාපියනගේ ඇස් හරවා කඳුලට මාවත සකසයි මහා ඕලෝගෙදරට දරුවන් මත් වී පිරිහෙන තරමට මොනවද කෙරුවේ මිනිසුනි රටකට පනිනා පළඟැටි සේසැඩ ගින්නට යන්න එපා මාත් රකුසගේ තුරුලෙට අර නලු නැගෙනා
විට හෙට දිනයට දුවේ පුතේ සැර සෙන්නට රාජවන්නට දුවේ පුතේ සැර සෙන්නට රජවන්නට. සුපින්වත්නි, අද සමහර දරුවන් වෙනසී යන්නට එක හේතුවක් වන්නේ මත්කුඩු, මත්පෙති, මද්දුම ආදියයි. තමන්ගේ අනාගතය තමන් විසින්ම වනසා ගන්නා එවන් තැනක නතර වී සිටින දුවා දරුවනි, ඔබ මේ සිදු කරන්නේ ඔබේම ගෙල ඔබ විසින් සිඳ ගන්නවා වැනි ක්‍රියාවක්. ගතසිත දෙක අඳ කරන වෙනසෙන මත්කුඩු, මත්පෙති රකුසාගෙන් ඔබට දුරස් වෙන්නට හැකිනම් එක් අතකින් ඔබ සුමග ගිය දරුවෙකි. ඒ විතරක්ද මේ අසන්න. පිරිතක් මෙන් වචන කියා දහස් වරක් ජප කෙරූ අරුතක් නැති සිහින ගෙනෙන අනාගතය වෙත ගනදුරු අනාගතය වෙත ගනදුරු විෂ සපිරුණු කුසලානය සෙනෙහ රසය මෙන් පුද කෙරු අද දවසේ නැහැනේ දුවේ වැලන්ටයින් සාන්තුවරු වැලන්ටයින් සාන්තුවරු සෙනෙහ කියා රාග සිතින් සියෝ ළඟ බඹසර වින කෙරූ පිපෙන්න පෙර කැකුළු මලත් ඉඳුල් කරන ගති හොරු කෙරෝ රකුසන් අද දින බොමයි සමාජයට දුක හුරු කෙරූ ඇයිද දුවේ පැටලෙන්නේ එවන් තැනක සිත නතු කෙරෝ එවන් තැනක සිත නතු කෙරෝ පුර පස සඳ පෙන්වාගෙන ගෙනදී අව පස ගන දුරු පොරොන්දු දෙන දිවුරාගෙන දිවාරයේ හැඟි සඳහිරු මිනිස් සිතම මායාවකි වෙනස්ව යන දිවි ඇතිතුරු දුවේ කොහොම සොයාගන්නේ බෝසත් ගති ඇති මුනිවරු බෝසත් ගති ඇති මුනිවරු ප්‍රේමය අසනිය කුසුමකි දෙවිවරුන්ද සිත පුද කෙරූ රාගය ගිනි ජාලාවකි ඇවිලෙන සිතුවිලි නිරතුරු දැහැනෙක නුවණින් ඒ ගැන පෙම් හැඟුමින් ළඟ පිවිතුරු වෙන්න දෙන්න එපා පුතේ ඔබගේ දිවියට අනතුරු ඔබගේ දිවියට අනතුරු සුපින්වත්නි තරුණ මදයෙන් මත්ව අපේ දරුවන් අද ප්‍රේමයේ කියා රැවටෙන්නේ
රාගයටයි. පාසල් වියේදී පවා එවන් නොමනා සම්බන්ධතාවයන් නිසා Tamanගේ අධ්‍යාපන ජීවිතය පවා කඩාකප්පල් කරගන්නා දුවදරුවන් ඕනෑ තරම්. අකාල් සුළඟට හසු වී වේලි තනපතක් පවා විනාශ වන්නාසේ අකාලේ නොමනා තැන්වල සිත නතර වූ තැන ඇතිවන්නේ භයානක ඉරණමක්. වෙනසී තරුණ මාදයෙන් සීත මුසපත්ව නොඅසදහම් පාදයක් කිසි සතිමත්ව යන දිනයකදී දරුවනි ඔබ ජරපත්ව කුමකින් සතුටු වන්නද යලි සිහිපත්ව දුසිරිත් නුගුණ තුල දාසතින් අගපත්ව ගුණයෙන් සේම නැනනුවනින් දුප්පත්ව පාපය පිරුණු නෙක සිතුවිලි බලවත්ව නොම යනු පුතේ කිසි දිනයක වල්මත්ව නොම යනු පුතේ කිසි දිනයක වල්මත්ව කම්මැලි කාමින් පිරිහි දුක බලවත්ව ඇති හැකි කෙනා ළඟ වැටෙමින් බියපත්ව නැති බැරි කෙනා ළඟ පමණක් සැඩපත්ව ලබනට නොහැක දියුණුව මතු සුවපත්ව උපතක් ලබන ලද්දේ අපි මිනිසත් පිරිහෙනු පිනිස නොව පාපෙට යටපත්ව හෙට ලොව ඔබට මයි හැසිරෙනු පින්වත්ව ජයටඹ දකිනු දාරුවනි සිත දිරිමත්ව පින්වත් දරුවනි ඔබ නොමග යන්නට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ පාප මිත්‍ර ආශ්‍රයයි. අතීතයේ සිට පෞකාර මිතුරන්ගේ ඇසුර නිසා අපමණ දෙනා නොමග ගොස් පිරිහි ගිය අයුරු ඕනෑතරම් බණ කතා තුළින් අපි අසා ඇත. ඔබටද අසන්නට ලැබී ඇත. අපට හමුවන සියලු දෙනා මිතුරන්සේ නොපිළිගෙන සොයා බලා
ඇසුරට ගත යුතු බව භාග්‍යතුන් වහන්සේ පවා විවිධ දේශනාවලදී අපිට දේශනා කොට ඇත. එහෙත් අද දවසේ සිදුවන්නේ මොනවාද? අසන්න මෙසේ කවිබණ දේශනාවෙන් තවදුරටත් අදහස් නපුරුයි පිටතට නොපෙනෙන වචනය දරුණුයි පිහිතුඩු විලසින එවන් මිනිස් ගාති මනවින් දැනගෙන ඇසුරු කරනු මිනිසුන් සිහි නුවණින ඇසුරු කරනු මිනිසුන් සිහි නුවණින දේවදත්ත කිව් වචනය පිළිගෙන අජාසත් රාජෝ වෙනසෝන විලසින දරුවනි මිතුරන් කීබස් අරගෙන නොමග නොයනු මැන හොඳ ගති බිඳගෙන යහපතකට කිසි විට නොම උර දෙන වරදට නිබඳව එසැනින් කැඳවන මිතුරන් ඇතමුත් ඔබටම ලංවන ඒ අය සතුරන් මය ඔබ වනසන ජීවිතයේ යෞවන විය තුල සේම ළමා කාලය තුලත් දරුවන් අධ්‍යාපනයෙන් තොරවීම ඔවුන්ගේ ජීවිත නොමග යාමට හේතු වන තවත් සාධකයක්. අධ්‍යාපනය ලැබිය යුතු කාලය තුල කම්මැලිකමින් කුසීතකමින් කටයුතුකට පසුවදී ඇති හැකි අයට වෛර කරන උගත් අය දෙස රවා බලන තැනැත්තෙකු නොවි ඉගෙන ගන්නා කාලය තුල ඒ සඳහා මුල් තැන දීම ඔබ නොමග නොයන්නට හේතු කාරණයක් වන බව අමතක නොකළ යුතුය. උගත් කමින් ඔබ ඉහළට යන විට ඔබේ අගයතාව වැඩි වෙනවා. සුවපත් දයකට උගතුන් අවැසිය ඒ බර ඔබ මත පැටවෙනවා. කලා ශිල්ප නෙක විද්‍යා දැනුමට කොයි කොතනත් තැන හිමි වෙනවා. අගහිඟකම් කොතරම් තිබෙන නමුත් අද පසුබට වුණොතින් පරදිනවා. පසුබට වුණොතින් පරදිනවා. නැති බැරි කම්ලද ශිල්ප දැනුම ළඟ අනාගතයේදී විසඳෙන්නේ මල් වැසි වසිනා රතු පළසක් නෑ අපට අද දිනේ හිමිවන්නේ අපට අද දිනේ හිමිවන්නේ අනාගතය තුල සැපත ලබන්නට අද වෑයම් කළ
යුතු වන්නේ ඒ බව දැන දැන සමහර දරුවන් කිමදෝ මේ නොමගට යන්නේ කිමදෝ මේ නොමගට යන්නේ අද දරුවන් නොමගට යන්නට තවත් හේතුවක් වන්නේ ඔවුන් පන්සලෙන් බණ දහමින් දුරස්ව තම තමන්ගේ මනෝලෝකවල හැසිරීමයි ජීවත් වන්නට හිරු එළිය සුළඟ වාතය අවශ්‍ය වන්නාසේම සිත නොම පිරිහි පවත්වාගෙන යන්නට බුදුදහමේ ඉගැන්වීම අවශ්‍ය වේ. නමුත් ඇතැම් දරුවන් කිසිදා නොදුටු බුදුන් වහන්සේත් නිසි පරිදි නොම හැදෑරූ ධර්මයත් ඇසුරු නොකළ සංගරුවනටත් අපමණ නින්දා අපහාස කරමින් නොමගට යන හැටි දකින්නට ලැබේ. පාසල් කාලයේ ප්‍රේමෙට පැටලී අකාල සුළඟේ දිවි යනවා මාර දූතියන් දැනුම ලබන ඇස වනසනවා පිපෙනා මල් වැසි දරුවන්ගේ සිත් සමහර මාපියෝ රිදවෙනවා නොමග නොයන් පුත ඒකොයි කොතැනත් ඔබේ පැතුම මතු ඉටු වෙනවා ඔබේ පැතුම මතු ඉටු වෙනවා බුදු බණට පමණක්ම ගරහනා නිර ගාමිකයෝ නිති බිහි වෙලා දෝපොතුන් මිස දිටු දනන්ගේ ඇසුර වෙත අද ලං වෙලා ඇසුර වෙත අද ලං වෙලා හසර නොමදත් අතර මං වූ පරපුරක් අද මතු වෙලා නොමග නොම යනු දුව පුතේ ඔබ ඔවුන් හා හිතවත් වෙලා ඔවුන් හා හිතවත් වෙලා දොට්ටු ගැමුණු පර පුරෙහි ඔද තෙද වියකෙමින්නෙත් ඇද වෙලා වෙහෙර මහදේවියගේ පරපුර අනාචාරෙට හුරු වෙලා අතීතය තිබූ සියලු අභිමන් දිනින් දිනයට වියකිලා දුව පුතේ අද අපට වූ දෙය බලනු මොහොතක් විමසලා බලනු මොහොතක් විමසලා පෝයටවත් බන මඩුවට නොයන අයත් ඉන්නවා ඒ උනාට බුදු දහමෙම වැරදිම උන් සොයනවා වැරදුන තැන තෙරුවනේම
සරණ පතා තැවෙනවා එහෙම තරුණ කම්මොකටද අපි ඔබගෙන් අසනවා අපි ඔබගෙන් අසනවා පින්වතුනි අතීතයේ සිටි දරුවන් තම යහපත වෙනුවෙන් ආදර්ශයට ගනු ලැබුවේ අප රටේ විසූ උතුම් චරිතයන්ය. එහෙත් අද සිදුවන්නේ සමාජයට වැරදි ආදර්ශ දෙන පුද්ගලයන් තමන්ගේ ජීවිතයට ආදර්ශ ලෙසගෙන වෙනසීම කරා ගමන් කිරීමයි. එම නිසා ඉවසීම, කරුණාව, මුදිතාව, මෛත්‍රිය වැනි ගුණ ධර්ම දරුවන්ගේ සිත් වලින් දුරස්ව ගොස් ඇති බව පෙනේ. කල්ලි ගැසි ආවි ආයුධ සමහරු අත දරනවා පාතාලෙට එක් වීලා ඇත මුන් මිය ඇදෙනවා තරුණ සවිය වැරදි මගට කැපකොට පසු තැවෙනවා නොමිනිස්කම් ඉහළ මිලට විකිනෙන බව පෙනෙනවා විකිනෙන බව පෙනෙනවා දරුවන්ටනු මාපියෝ මහ මගට දමනවා තව සමහරු මහලු මඩමේ කඳුළු සලනවා බුදුන් වැඩිය රටමයමද කියා සිතෙනවා නොමග නොයන් දරුවනි පව් විපාක දෙනවා පව් විපාක දෙනවා දුටු දුටු තැන හිමිවරුනට සමහරු බැන වදිනවා කෙලවරදක් නැත ඔවුනට ඒ ගැන අපි දන්නවා මෝහයේ බිය කරුසෙවනලි සිත පුරාම වැටෙනවා පිරිහුම කොතරම්ද කියා ඒ හින්දම පෙනෙනවා ඒ හින්දම පෙනෙනවා දුවේ පුතේ ජීවිතේ වැරදී ගියොත් සුමගට ගැනීම ඊතරම් පහසු දෙයක් නොවේ. තමා සිතන පතන දේ පමණක් නිවැරදි කියා සිතන දෙමෝපියන්ගේ අදහස් වලට ගෞරව කරන දරුවන්ට නොමගට ගොස් සුමග කවරක්ද කියා සොයා ගන්නට නොහැකිව අතරමංව පිරිහෙන හැටි අප අනන්තවත් දැකස ඇත. එබැවින් ලැබූ මිනිස් ජීවිතය තුල ආධ්‍යාත්මික දියුණුවද ලැබීමට වෑයම් කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ පවා අපිට දේශනා කරලා තියෙනවා. වෛරය එපා දල්වන්නට නුඹගේ සිතේ කඳුලක් එපා නන්වනු අන් කවරෙකුගෙනෙතේ වරදක් නොමැතිව සේහිඳ
නොඉඳිනු නුඹගේ අතේ දිවිය ගෙවනු මැනවි පුතේ යහපත්සේ දස අතේ යහපත්සේ දස අතේ දඩුවම් කළේ ගුරුවරුන්ට ගුටි බැට දෙනුයේ වැඩි හිටියන් තියනා දේනෑ පිළිගන්නේ එවන් තැනක අප රට අද රැඳී තිබෙන්නේ නොමග ගියපු දරුවන්මයි වැඩියපුර ඉන්නේ වැඩියපුර ඉන්නේ කවි බණ ඇසූ සිත් සුවපත් වේවා දහම් එළිය දාස අත පැතිරේවා ජීවිතයම පින් ගඟුලක් වේවා සියලු දෙනා ලොව නිවන් දකීවා සදහවත්නි අදේසේ නම් පුරපසළොස්වක පොහෝ දින අප දෙනම වහන්සේ ITN නාලිකාව තුලින් ඔබට මතක් කරන්ට දුනේ අදවත් මන සමාජයේ අනාගත තරුණ පරම්පරාව දරු පරපුර විනාශයට යන මාවත් කිහිපයක් ඒ පිළිබඳව මනා සිහින් නැසූ ඔබ ආදර්ශ ලබා ගනිමින් මෙලොවත් පරලොවත් දෙකම සෝපත් වේවා කියලා අපි සාදුස්තින් ප්‍රාර්ථනා කරමු. එමෙන්ම ITN මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ පින අත් වේවා කියලා අපි හැම දිනාම සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. දුකින් පෙළෙන සාත දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සාත බියෙන් මිදෙත්වා සොවින් තැවෙන සාත සොම්නස් වෙත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා